අපි ඔබ සාදරයෙන් පිළිගන්න ලබනවා මම අජිත් රෝහණ ගමගේ සීනියර් ටෙක්නීෂියන්. අපි අද කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රික් 3 රථයේ බැටරි පැක් එක ගැන. මේ බැටරි පැක් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ බැටරි පැක් එක ලිතියම් අයන් වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. වැඩි ආයුෂයක් තියෙන වැඩි ලයිෆ් සයිකල් එකක් තියෙන බැටරි පැක් එකක් වශයෙන් තමයි ලිතියම් අයන් බැටරිය හඳුනගන්නේ. මොකද කලින් නිෂ්පාදනය කරලා තියෙන බැටරි වලට වඩා මෙයාට ඉක්මනින් charge කිරීමේ පහසුකමක් තියෙනවා. වැඩි heat resistance එකකට ඔරොත්තු දෙනවා. එම නිසා අපි සෙල් 32කින් යුතු බැටරි පැක් එකක් භාවිතා කරනවා. මේ Trio Plus 3 රෝධ රථයක්. සම්පූර්ණ බැටරි වෝල්ටේජ් එක නොමිනල් වෝල්ටේජ් එක අපිට 48ක් කියලා තමයි එන්නේ. ඒක නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා ගත්තොත් 3.2ක එක සෙල් වෝල්ටේජ් එකක් තියෙන බැටරි 32ක් අරගෙන අපි ඒකෙන් දෙක සීරීස් කරලා බැටරි 16ක් අරගෙන තමයි වෝල්ට් 48ක වෝල්ටේජ් එකක් නිෂ්පාදනය කරගන්නේ. ඉක්මනින් charge කිරීමේ පහසුකමක් තියෙනවා. මොකද ඕනම ටෙම්පරේචර් එකකට ඔරොත්තු දෙන විශේෂිත නිර්මාණයක් කරලා තියෙනවා මෙයාගේ බැටරි පැක් එකත් එක්ක තියෙන BMS එක. මේ බැටරි පැක් එක නිර්මාණය කරලා තියෙන්නේ IP67 කියන ස්ටෑන්ඩඩ් එක යටතේ. IP67 කියලා කියන්නේ ඒක ලෝකයේ විසින් හඳුන්වා දුන්නු විශේෂිත ඉලෙක්ට්‍රික් නිර්මාණයක්. ඕනම උෂ්ණත්වයකදී හෝ ඕනම වර්ෂාපතනයකදී හෝ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා මෙම නිර්මාණය නිසා. හරි ඇම්පියර් එකක් වෝල්ටේජ් එකක් තිබ්බොත් අපිට පැය 3මාරේ 4මාරේ අතර වෝල්ටේජ් එකකදී මෙයා charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට 150ම යන්න පුළුවන් එකෝ මෝඩ් එකේදී. අපිට බූස්ට් මෝඩ් එකේදී දැම්මොත් 120ක විතර ඩ්‍රේන් වීමක් තමයි තියෙන්නේ. අපිට 55ක් 60ක් දක්වා ස්පීඩ් එක ගන්න පුළුවන්. ඕනම බැටරි එක භාවිත බලපාන අපි charge කරන අවස්ථාවේදී අධික රස්නයකට පත් වෙනවා. නමුත් මෙයාට අපි විශේෂිත නිර්මාණයක් කරලා තියෙනවා. මෙයාත් එක්ක දුවන BMS එක. බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. එයාගෙන් අපි හැම තැනම ටෙම්පරේචර් සෙන්සර්ස් දාලා අපි ඒක මැනේජ් කරනවා. එයාට ෆීල් කරන්න ඕනි වෝල්ටේජ් එක මොකක්ද කියලා. බැටරි එක ඕවර් charge එක නවත්ත ගන්න පුළුවන්. හරිම මේක user friendly vehicle එකක්. යුනිට්ස් දෙකකින් තමයි මේක කන්ට්‍රෝල් වෙන්නේ. අඩුම වයර් ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා. මේකේ CAN data system එකක් යනවා. මේක හින්දා අපිට මේ බැටරි එක ඕවර් ටෙම්පරේචර් යන එකක් ගිනි ගැනීමක් හා යම් කිසි මොනවා හරි වෙනත් කොහෙත්ම සිදු වෙන්නේ නැහැ. ස්කෑන් ටූල් එකෙන් අපිට බලන්න පුළුවන් මේ බැටරි පැක් එකේ බැටරි සෙල් වල තියෙන කාර්යක්ෂමතාව කොතනද තියෙන්නේ කියලා. 70%ට වඩා අඩු වුණොත් එක සෙල් එකක ඒ සෙල් එක රිප්ලේස් කරලා අලුත් සෙල් එකකට යන්න. බොහොම ස්තුතියි. Super driver winner.